හරි. එතකොට ඕනෑම කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන් ආකාර හතරක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි නංගි මල්ලි මේ බේසික් කන්සෙප්ට්ස් එක සංකේත ආශ්‍රිතව ප්‍රශ්න අහන්න පුළුවන්. ඊළඟ ආකාරය තමයි ඔයගොල්ලෝ දන්නවා වෘත්ත දෙකක් දීලා ප්‍රදේශ අඳුර ගන්න කියන්න පුළුවන් සහ හඳුනා ගැනීම කියලා කියන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ප්‍රදේශයක් මේක අඳුරා ගන්න ඕනේ මොකද්ද මේක අයිති වෙන්නේ මොන කොටසටද කියලා ඊළඟට අඳුරු කරන්න කියලා කරන්න දෙන්න පුළුවන්. තුන්වෙනි සහ ලේසිම ආකාරය තමයි නම් කියන්නේ මේ අවයව ගණන ඇසුරේ. කියන්නේ කුලක ඇතුළේ තියෙන අවයව ගණන තියෙනවානේ. නේ කුලකට අයිති වෙච්ච දේවල් නේ කුලක අවයව කියලා කියන්නේ. ඒතකොට මේ අවයව ගණන ඇතුළෙන් කුරක සූත්‍රය. අර මම මුලින්ම ලියපු කුලක සූත්‍රය භාවිතා කරලා කොහොමද ගණන හදන්නේ කියලා ඕගොල්ලන්ට චෙක් කරන අවස්ථා තියෙනවා කෙටි ප්‍රශ්නවලදී. ඊළඟට වැදගත්ම දේ නම් කියන්නේ මිශ්‍ර ගැටලු. මිශ්‍රය කියලා කියන්නේ මොකද්ද? මේ concept තුනේ මේ මාතෘකා තුනේ දෙකක් සමහරට තුනම මිශ්‍ර කරලා වුණා ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මේ ළඟදී මෑතකේ දැන් ප්‍රශ්න ට්‍රෙන්ඩ් එක ගොඩක් දුරට පාට කරන්නවත් නැත්තම් උත්තර ලියන නෙමෙයි තියෙන්නේ ඉරක් ගහන්න වගේ හරි වැරදි තෝරන්න යටින් ඉරක් අදින්න ඒ වගේ හරිම ලේසි දෙයක් තමයි දෙන්නේ. හැබැයි ඒක තේරුම් ගන්න නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මුල් තුන හොඳට කරලා තියෙන්න ඕනේ. ඒක තමයි වැඩි. පැහැදිලිද? හරි. ඉතින් ඒ නිසා අපි බලමු මොකද්ද මේ ගිය අවුරුද්දේ. දැන් අපි පේපර් එක පාස් පේපර් එක අනිවාර්ය විභාගෙට යන කලින් ගිය අවුරුද්දේ පේපර් එක කරන්න එපා නංගි මල්ලි. විභාගයට කලින් දැස් ඔයගොල්ලෝ කරන්න එකම දේ මොකද්ද? අනිවාර්යෙන් කරන්න ඕනේ ගිය අවුරුද්දේ පේපර් එක බලලා යන්න ඕනේ. හරි. එතකොට ඔන්න බලන්න 24ක් ප්‍රශ්නේ. දැන් බලන්න මෙන්න මේව තුනක් තියෙනවා. හරිද? සර්වත්‍ර කුලකයක් දීලා තියෙනවා. AB කියලා කුලකයක් දීලා තියෙනවා. අහන්නේ මොකද්ද? වන විට පහත දී ඇති ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශ තුරා යටින් ඉරක් අදින්න තියෙන්නේ. එතකොට පාට කරන්නත් නැහැ, අඳුරු කරන්නත් නැහැ. එකම දේ මොකද්ද? යටින් ඉරක් අදින්න. තේරෙනවද? ප්‍රශ්න අහන රටාව වෙනස්. එතකොට මෙන්න මේ જાතිය ප්‍රශ්නයක් ආවොත් කොහොමද අපි උත්තර ලියන්නේ? කොහොමද අපි හිතන්නේ? කොහොමද කාලය ඉතුරු කරගෙන මේකට යන්නේ? මෙන්න මේ දේවල් තමයි නම් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන. එහෙනම් පරණ පාස් පේපර්ස් කරා කියලා වැඩක් නැහැ. දැන් මේ අලුත් ට්‍රෙන්ඩ් එක අපි කොට දා ගන්න ඕන. හරි. ඒකට ගැළපෙන විදිහට පිළිවෙලට පාස් පේපර්ස් ටික කරන්න ඕන. හරි. එතකොට බලන්න දැන් ඕගොල්ලෝ මගෙන් අහයි අයියේ දැන් ඔයා පාඩම් කිව්වනේ 4ක්. හරි. ඔයා කිව්වා අයියේ මම මේ ಜಾති හතරෙන් තමයි ඔයාලට කෙටි ප්‍රශ්න හැදෙන්නේ. අපි බලමු ඒව හැදිච්ච විදිය. හරි. මුලින්ම නංගි මල්ලි මම කතා කරන බේසික් කන්සෙප්ට්ස් කියලා. ඔන්න මේ අවුරුදු දෙක දාලා තියෙනවා. පාස් පේපර්ස් තියෙන ළමයි ඔන්න පොත බලන්නත් පුළුවන්. ඒ ඕනෙත් නැහැ මම ස්ක්‍රීන් එකේ දැන් දාන්නම්. 2018 2023. බලන්න 2023 ප්‍රශ්නේ. වෙන් රූපයේ දී ඇති තොරතුරු අනුව A' ඡේදනයේද මේලේද? A' මාලේනි. වෙන් රූපයේ දී ඇති තොරතුරු අනුව A' මේලේ B' කුලකය එහි අවයව ඇසුරෙන් ලියා දක්වන්න කියලා තියෙනවා. වන්න හරිය ලේසි ප්‍රශ්නයක්. එතකොට ඔයා A' මේලේ B' කියන කුලකය හොයාගත්තා නම් ඒකේ අවයව ටික මොනවද කියලා තමයි දාන්න තියෙන්නේ. ඊළඟ මේ ප්‍රශ්නේ බලන්න. ඒකෙම ඩෑෂ් එකක් අඩුයි නේද? A' මේලේ B හි අවයව ලියා දක්වන්න. මේ වගේ අවයව ලියා දක්වන්න වගේ දේවල් තියෙනවා නම් අපි හිතන සාමාන්‍ය බේසික් කන්සෙප්ට් කියලා අපිට කියන්න පුළුවන්. ඒවා හරිය ලේසි. අපි හරියට ඉගෙනගෙන පිළිවෙලට ප්‍රශ්න හදනේදී චුට්ටක් බලමු. ඊළඟට නංගි මල්ලි ඔයගොල්ලන්ට තියෙනවා වෘත්ත දෙකක් ආශ්‍රිතව ප්‍රදේශ හඳුනා ගැනීම සහ අඳුරු කිරීම ප්‍රශ්න. දැන් මේ රූපය ඔයගොල්ලන්ට පේනවා වෘත්ත දෙකක් ඇසුරින් අඳුරු කරන්න පුළුවන් ඔක්කොම ආකාර ජාති දෙක මෙතන තියෙනවා. මෙන්න මෙතන තියෙනවානේ ආකිය තියෙන 3 6 9 12ක් තියෙනවානේ. ඔන්න ඔය 12න් එකක් තමයි නංගි මල්ලි ඔයගොල්ලන්ට අඳුරු කරන්න ඉන්නේ. ඒතර ඔය 12 ප්‍රදේශ ටික ඔයගොල්ලෝ හොඳට තේරුම් ගත්තා නම් අනිවාර්යෙන් ඔයාලට විභාගයේ ඒ කෙටි ප්‍රශ්න ලකුණු දෙක ගන්න පුළුවන්. හරි. රචනා ප්‍රශ්න වලත් ඕගොල්ලන්ට උපරිම ලකුණකට යන්න පුළුවන්. ඊළඟට ඔයාලට එන ප්‍රශ්නයක් තමයි අයියේ. දැන් මේ වගේ ඔය වෘත්ත තුනේ සීන් නැද්ද අපිට? නංගි මල්ලි මං මුලින්දම කිව්වා වෘත්ත තුනේ වෙන්නේ රචනා ප්‍රශ්න වලට විතරයි. ඒ නිසා කවුරු හරි කෙනෙක් හිතනවා නම් මට අනේ ගුලක බැහැනේ මට රචනා ප්‍රශ්න අවුල්නේ කියලා කිසි විදිහක බය වෙන්න එපා. කෙටි ප්‍රශ්න පත්‍රයට ඔය කෑලි තුනේ වෙන්නේ නැහෙනි. අපි මුලින්ම කෑලි දෙකේ ඒ කියන්නේ වෘත්ත දෙකේ කොට දාගෙන ඉමු. ඊට පස්සේ තුනකට පොඩියට පටන් අරන් ලොකු වැඩේට යන්. ඒකයි මම කිව්වේ කෙටි ප්‍රශ්න ටික අපි මුලින් ඉවර කරලා තමයි රචනා ටිකට යන්නේ. එතකොට හොඳට මේක තීරෙනවා. හරි. ඊළඟට දැන් අඳුරු කිරීම ආශ්‍රිත පාස් පේපර්ස් මෙන්න මේ අවුරුදු දෙක තමයි නංගි මල්ලි පාස් පේපර්ස් ආවේ 2016 2019 බලන්න අහලා තියෙන විදිය දී ඇති රූප සටහනේ A ඡේදනයේ B උපකුලකයේ නිරූපණය වන ප්‍රදේශ අඳුරු කොට දක්වන්න කියලා තමයි අපිට කියන්නේ. එතකොට A ඡේදනයේ B කියන්නේ මොකද්ද? A ටයි B ටයි දෙකටමයි ඇති. A ඡේදනයේ B A B දෙන්නම කැපෙන්න ඕනේ නේ. මතකයි නේද? ඡේදනය කියන්නේ මොකද්ද? දැන් ඡේදනය වෙනවා කියන්නේ මොකද්ද නංගි මල්ලි?
දැන් ඉරි දෙක ඔන්න ඔහම තියෙනවා. සරල රේඛා දෙක ඡේදනය වෙනවා. සරල රේඛා දෙක ඡේදනය වෙනවා කියන්නේ සරල රේඛා දෙක කැප් වෙනවා. හරි. අන්න ඡේදනයේ සංකේතය හැදුනේ එහෙම. දැක්කද? ඡේදනය වගේනේ මේක. නේ? එහෙනම් මට කියන්න A හා B A ඡේදනයේ B කියන්නේ මොකද්ද? Aටත් අයිති වෙන්න ඕනේ. Bටත් අයිති වෙන්න ඕනේ. එහෙනම් බලන්න මෙන්න මේ A මෙන්න මෙයාගේ ගත්තොත් මේ රවුමේ අයිති කවුද? අපි එකපාරටක් දාමු. අන්න මෙයා තමයි A කියන එක්කෙනාගේ පාට. හරි. මම නිල් පාට අරගෙන මෙන්න මේ B කියන එක්කෙනා මම බලනවා. දැන් බලන්න B කියන එක්කෙනාට අයිති මෙන්න මේ කොටස විතරයිනේ. මේ රවුම විතරයි. මට කියන්න මේ දෙන්නටම අයිති මොකක්ද? නංගි මල්ලි දෙන්නටම අයිති මෙන්න මේ ටික නේද? හරි මෙන්න මේ ටික නේද දෙන්නටම අයිති නේ? ඒතර Aත් ඉන්නවා Bත් ඉන්නවා. එහෙනම් අපේ ගානේ අහන්නෙත් මොකද්ද? හරිද? ගානේ අපෙන් අහන්නේ දෙන්නටම අයිති කොටස අඳුරු කරලා දක්වන්න කියලා. එහෙනම් අපි දෙන්නටම අයිති කොටස අඳුරු කරලා දක්වමු. එහෙනම් ඔන්න මම අඳුරු කරා. හරි අඳුරු කරා. අඳුරු කරන්නේ නේ රතුනේ කරි. එහෙම එකක් නැහැ. මේ රතු පාටින් තමයි පාට කරන්නේ. මම රතු පාට ගෑවේ තින් මේ මංගාව තියෙන පාට. ඕගොල්ලෝ වැල් මේ පෑනකින් අදින්න. රතු කරනවා කියලා එකක් නැහැ නංගි. මල්ලි නේද? අඳුරු කරනවා කියන්නේ ඕක තමයි ඉරි ටිකක් දාන්න. නැතුව මේ අයි පැන්සලෙන් ටිකක් ඇදලා කෙල ටිකක් ගාලා නිකන් අඳුරු කරන්නද එහෙම ඕනේ නැහැ. නිකන් ඔහම කපන්න. හරිද? හරි. හරියට බලමු 19 ප්‍රශ්නේ. ඔන්න දැස් 19 ප්‍රශ්නය. මොකද්ද කියන්නේ? දී ඇති වෙන්රූපේ නිරූපණය වන සිසුන් කණ්ඩායම අතරින් ගණිතයේ විෂයට කැමති සිසුන් කුලකයේ A මගින්ද විද්‍යාව විෂයට කැමති සිසුන් කුලකයේ B මගින්ද දැක්වේ. මෙම විෂයන් දෙකෙන් එකකට පමණක් කැමති සිසුන් දැක්වෙන පෙදෙස් වෙන්රූපයෙහි අඳුරු කර දක්වන්න. දැන් බලන්න නංගි මල්ලි දැන් 2016 අඳුරු කිරීම ආව නිකන් කෙලින්ම අඳුරු කරන්නේ. දැන් මෙතන පොඩි වාක්‍ය ටිකක් දීලා දිනවා. පේනද ගාන චුට්ට ටික ඩිවෙලොප් වෙනවා කියන්නේ. දැන් මේ අවුරුදු 3ක ગેප් එකක් නෙවිලා තියෙන්නේ. හරි. ඒතර අර කලින් ගානම වගේම තමයි. නමුත් චුට්ට ඩිවෙලොප් වෙලා තියෙනවා. අපි බලමු කොහොමද ඒක ගාන හැදිලා තියෙන්නේ කියලා. මට එන්නේ හරිද? ආයි පස්සේ බලන්න. දී ඇති වෙන් රූපේ නිරූපණය වන සිසුන් කණ්ඩායම අතුරින් ගණිතයේ විෂයට කැමති සිසුන් එන මෙයා ගණිතය රයිට්. ගණිතයේ විෂයට ද අන්න මගින්ද මේ මෙන්න මේ ද වගේ එකක් තියෙනවා නම් අනිවාර්යයෙන් වරහණක් දාගන්න. මම ඔය ඉස්කෝලේ කාර්ය කරපු බඩත් තමයි දැන් ද වගේ එකක් තියෙනවනේ වගින්ද කියලා කියන්නේ. එයා බලන්නේ අපිට ඒක වාක්‍ය කඩලා දෙන්නනේ. එතකොට වරහණක් දාගන්න. ඕන්න ඔය කෙටි ක්‍රම. කෙටි කියන්නේ ටිප්ස්. එතකොට ඒක මේ පැටලෙන්නේ. හරි. ඊළඟ බලන්න ද විද්‍යාව විෂයට කැමති සිසුන් කුලකේ B. එහෙනම් මෙයා විද්‍යාවනේ. විද්‍යාවනේ මගින්ද දැක්කේ. මෙම විෂයන් දෙකෙන් එකකට පමණක් කැමති. නංගි මල්ලේ නිකන් හිතන්න මෙහෙම උදාහරණයක්. දැන් මේ ගණන් වලට කැමති ළමයින්ට මම කියනවා ඔයා මෙන්න මේ රවුම ඇතුළට යන්න හලෝ කියලා මං කියනවා. හරිද? හරි මං කියනවා. විද්‍යාව විෂය කැමති කට්ටියට මම ඔයා මෙන්න මේ රවුම ඇතුළට යන්න හලෝ කියලා මං කියනවා. දැන් ඔයා බලනවා අයියේ දැන් මාර ප්‍රශ්නේ මට. අයියේ මං ගණන් වලටත් කැමති විද්‍යාවටත් කැමති. මං යන්නේ මට කියන්නේ ඕගොල්ලෝ යන්නේ මේ 1 2 3 4 කියලා මං දාලා තියෙන අන්න 4 5. පහනේ 4නේ. එකනේ මෙතන තියෙන මේ 1 කියන එකම නෙමේ. ඔය 4 ඔයා යන්නේ මොකටද? එකට ගින් හරියනවද? නෑනේ. එකට ගියොත් මොකද්ද වෙන්නේ? ඔයා ගණන් එකට අයිතිත් නෑ, විද්‍යාවකට අයිතිත් නෑ. දෙන්නටම එළියෙන් ඉන්නේ. එහෙනම් ඒකට ගිහලා හරියන්නේ නෑ. ඔයා අපි හිතමු ඔයා දෙකට ගියා කියලා. මට කියන්නේ දෙකට ගියාම හරි දැන් ඔයා යනවා දෙවෙනි එකට. අනේ ඔන්න ඔයා දෙවෙනි එකට යනවා. එතකොට අයිති මොකටද? ගණිතයට අයිතිද? ඔව්. විද්‍යාවට අයිතිද? නෑනේ. ඇයි විද්‍යාවට අයිති 3යි 4යිනේ. නේ? විද්‍යාවට අයිති 3යි 4යි. ඔයා ඉන්නේ දෙකේ. එහෙනම් ඒක වලට සෙට් වෙන්නේ අන්න ඒ වගේ නංගි මල්ලි අපිට ඕක හොඳට හිතලා බලලා උත්තරේ ගන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට මේක තේරෙනවානේ. මොකද්ද? එහෙනම් මට කියන්න ගාන අපෙන් අහන්නේ මෙම විෂයන් දෙකෙන් එකකට පමණක් ඇති සිසුන් ඉන්නේ මොකේද? මට කියන්නේ එකකට පමණක් ඇති කිව්වොත් මෙන්න මේක නේද? ඇයි මෙයාගේ මේ බලන්න ඒ රවුමේ ඒ විතරයි ඉන්නේ. මේක ඇතුළට පැන්න ගම අන්න B ට අයිති වෙනවා. එහෙනම් ඒක ගන්න බෑ. දැන් B ගේ ඇතුළට ආවා. මෙන්න මේ ටික බලන්න. මේ ටික ගලුවාම මට පේරෙනවා මොකද්ද? B ට විතරයි අයිති. මෙතන ඇතුළට පැන්න ගම අන්න ඒටත් අයිති වෙනවා. එහෙනම් ඒක අපිට ගන්න බෑ. පැහැදිලිද කතන්දරේ? එහෙනම් මෙන්න මේක අපිට ගන්න බෑ. හරිද? එහෙනම් ඔන්න ওই විදිහකට අය පහට වෙන්න ඕනේ. හරි තේරෙන ඒ නිසා අඳුරු කිරීම කියන එක හරිය ලේසි ක්‍රම ටිකක් තියෙන්නේ. අපි මේ විදිහට ගාඩ හැදුවම උත්තරේ එනවා. හරි මම පේව ඩිස්කෂන් එකේ මීට වඩා හරියම ලේසියෙන් ඔයගොල්ලන්ට උත්තර ගන්න විදියක් කියා දෙන්නම්. හරි
මේත් ඒ වගේ ගන්න 2022 අවුරුද්දේ ප්‍රශ්නේ මේකත් ඔයගොල්ලෝ try කරන්න. හරි. අපි paper discussion එකේදී උත්තරේ බලමු කොහොමද ගන්න කියලා. ඉතින් මේ වගේ කෙටි ප්‍රශ්නවලදී මම ආයෙ පුන කියන ප්‍රශ්න අහන්නේ වෘත්ත දෙකක් තියෙනවා විතරයි. පැහැදිලිද කතන්දරේ? වෘත්ත තුනක් තියෙනවා කොයි මෙතාවකක් ආවේ නැහෙනේ. හරිද? කෙටි ප්‍රශ්න ගැන නම් වෘත්ත දෙකක් තියෙනවා විතරයි. එතකොට අර කලින් කිව්වා වගේ මතකද? වචනයෙන් විස්තර කර ඇති ප්‍රතිච අඳුරු කරන්න ඕන. දැන් මේ 12 වෙනි ප්‍රශ්නේ දැන් 22 ප්‍රශ්නෙත් ඒ වගේනේ නේ. අපිට තියෙන මොකද්ද? ඒ ඡේදනයේ B ඩෑෂ් පෙදෙස අඳුරු කර දක්වන්න. ඒතර ඒ පෙදෙස හොයාගෙන අඳුරු කරන්න ඕන. ඊළඟට අඳුරු කළ ප්‍රදේශ වචනයෙන් විස්තර කිරීම. මෙන්න මේක නංගි මල්ලි. හොඳට මතක තියාගන්න තාම විභාගෙ චෙක් වෙලා නැහැ. ඔයාලට ප්‍රදේශයක් අඳුරු කරලා දීලා අහලා නැහැ මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. ගොඩක් දුරට 25 අවුරුද්දේ මේ වගේ ප්‍රශ්නයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. සහ මම ගැසින් එකක් තියෙනවා මගේ අර මතකද අපිට විද්‍යාව ගණිතය වගේ දීලා දැම්මා. අන්න ඒ වගේ දෙකක් දීලා මොනවා හරි ජිල් මාට් එකක් දාලා 25 අවුරුද්දේ පේපර් එන්න පුළුවන්. අපි බලමු මේ වගේ එකක්ද එන්නේ කියලා. හරි. ඊළඟට මේ අඳුරු කිරීම කියන එකේදී ඔයගොල්ලෝ මෙන්න මේක දැනගන්න ඕනේ. මොනවාද? අනුපූරකය, ඡේදනය, මේලය. ඔන්න ඔය ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔය වචන තේරුම එක එකින් එකට අරගෙන. එතකොට මේවලට මේ වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. හරි. නංගි මල්ලි ඔන්න තුන්වෙනි ආකාරයට අපි ආවා.